සුබ දවසක් ඔයාලා හැමෝටම. දවල් ඉඳන් හවස් වෙනකන් මගේ දවසක් ගෙවිච්ච විදිය තමයි අද ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්නේ. ඔහේ නිකරුණේ ගෙවෙන දවස් වෙනුවට අපි ගෙවන හැම දවසක්ම හැම මොහොතක්ම හැම තප්පරයක්ම වටිනාකමක් එක්ක වැදගත්කමක් එක්ක ගෙවන්න තියෙන එක කොච්චර ලොකු දෙයක්ද. මීට කලින් මම පළවෙනි පාර A level exam එක ලියපු කාලෙදී එක්සෑම් එක ඉවර වෙලා ගෙදර හිටපු කාලෙදී මගේ ඔළුව තනිකරම රික්තකයක් විදියට තිබුණා කිව්වොත් මං හරි. මොකද එතනින් ඉස්සරහට කරන්න දේවල් ගැන ලොකු බලාපොරොත්තු තිබුණාට ඒ වෙනුවෙන් කරන්න ඕනේ දේවල් හදාගන්න දෙයක් මම ඒ කාලය ඇතුළතදී කරේ නැහැ. ඒ වුණාට දෙවෙනි පාර එක්සෑම් එක ලියලා ගෙදර හිටපු කාලෙදී එහෙම කිසිම හිස්තැනක් කිසිම රික්තකයක් මගේ මනස ඇතුලේ තිබුණේ නැහැ. ඒ හැම රික්තකයක්ම පිරවිලා තිබුණා. හරියටම කිව්වොත් මම මේ හැම රික්තකයක්ම පුරවගෙන තිබුණා. අපිට අපි තව කොච්චර දවසක් ජීවත් වෙනවද? අපිට තව කොච්චර දවසක් කොච්චර අවුරුදු ගාණක් ජීවත් වෙන්න තියනවද කියන එක ගැන කියන්න බෑ හරියටම. හැබැයි අපිට ගෙවන්න දැන් ලැබිලා තියෙන දවස් වටින වැදගත් ප්‍රොඩක්ටිව් දවස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තියෙන්නේ ඔයාගේ අතේ. මම මගේ හිස්තැන් වගේක් පුරවගත්තා කියලා කිව්වේ. ඒ වෙනුවෙන් කරපු දේවල් අතර ප්‍රධාන දෙයක් තමයි ඉංග්‍රීසි හදාගන්න දවසට පුංචිම හරි වෙලාවක් වෙන් කරන එක. ඒක දැනටමත් කරගෙන යනවා. ඒ හැම දෙයක්ම හොඳම මට්ටමකට හැදිලා නැති වුණාට මට තේරෙනවා කලින් මම දැනගෙන හිටපු නැති වචන දැන් මොකක් හරි ලෙසන් එකකදී හරි මට ඇහෙන්න හම්බ වෙද්දී ඒ වචනේ මං කලින් අහලා තියෙනවා සහ ඒකේ මං තේරුම දන්නවා කියලා. ඒ කියන්නේ දවසට වචන 4-5 ගානේ පුරුදු කරගෙන මම කරපු ඒ වැඩේ පුංචිම හරි ප්‍රතිඵලයක් තියනවා කියන එක. අද මට චූටි පාර්සල් එකක් ආවා. මේකේ තියෙන්නේ මගේ චූටි බිස්නස් එකේ ලෝගෝ ස්ටිකර් ටිකයි thank you card පොඩ්ඩකුයි. මේවා මම කරගත්තේ අෂි ක්‍රියේෂන් කියන පේජ් එක කරන අක්කගෙන්. ඒ අක්කත් ඉගෙන ගන්න ගමන් තමයි එයාගේ මේ බිස්නස් එක කරගෙන යන්නේ. print කරන දේවල්, notebook, day plan හදාගන්න ඕන කරන පොත්, ඒ දේවල් හරීම පහසු මිලකට වගේම හොඳම ක්වොලිටි එකකට ඒ අක්කගෙන් කරගන්න පුළුවන්. ඒක නිකන් එයා කියපු පළියට කියන එකක් නෙවෙයි. මම මගේ ලෝගෝ ස්ටිකර් ටික print කරලා තියෙන විදිය දැක්කමත් ඒකේ print එකත් එයාගේ ගාන හරීම සාධාරණ ගානක් වුණු නිසා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔච්චර හොඳ print එකක් එයි කියලා. හැබැයි ඒ ඔක්කොම හරීම ලස්සනට කරලා තිබුණා. ඒවට අමතරව අර මම කිව්වා වගේ එක ස්ටිකර්ස්, ඒ වගේම day plan හදාගන්න, නෝට්බුක් විදියට ඒ හැම දෙයක්ම කස්ටමයිස් කරලා ඒ අක්කගෙන් ඔයාලට කරගන්න පුළුවන්. මම ඒ අක්කගේ නම්බර් එක දාන්නම්. හරි, දැන් අපි ආයෙමත් කලින් කතාවට එමු. මම කිව්වනේ හැම දවසක්ම වටින වැදගත් දවසක් කරගන්න කියලා. ඒ ඇසින් මට ඔයගලන්ට කියන්න ඕනේ වෙලා තිබුණු තව දෙයක් තියෙනවා. ඒ තමයි කොයි මට්ටමක කොයි ප්‍රශ්නයක කොයි වයස් සීමාවක හිටියත් ඔයා ඉගෙන ගන්නවා කියන එක නවත්තන්න එපා. A level exam එක ඉවර වුණා. එතනින් පස්සේ ඔයාගේ හිතපු රිසල්ට් එකක් නැති වුණා හරි ඔයා හිතපු දේ කරන්න රිසල්ට් මදි වුණා හරි කියලා එතනින් වැටෙන්න එපා. සහ එතනින් ඉස්සරහට ඔයා ඉගෙන ගන්න දේවල් නතර කරන්න එපා. මම මේ කියන්නේ ආය පාරක් එක්සෑම් කරන්න කියලා නෙමේ. ඔයාගේ ඉලක්කය, හීනය, බලාපොරොත්තු ඒ දේවල් තියෙන තැන ඒකනම් ආයමත් අනිවාර්යෙන් එක්සෑම් එක කරන්න ඕනේ. එන්න ඒ විදිහට ඔයා ඉගෙන ගත්තා කියන එකෙන් හම්බ වෙන ඔයාගේ ජීවිතේට ලැබෙන වටිනාකම වෙන කිසිම දෙයක් ඔයාට තිබ්බා කියලා සම්පූර්ණ වෙයි කියලා මම හිතන්නේ නැහැ. මට දැනට තියෙන අත්දැකීම් එක්ක මට ලොකු අත්දැකීම් ගොඩක් නැති වුණාට මන් තේරෙන දේවල් වලින් ඒක කිව්වේ ඉගෙන ගන්න එක නතර කරන්න, නතර කරලා වෙන දෙයක් කරන්න හිතන් ඉන්නවා නම් වෙන දේවල් කරන්න ඒත් එක්ක ඉගෙන ගන්නවා කියන එක කොහොම හරි අමාරුවෙන් යදගෙන යන්න. කොච්චර අමාරුකම් තිබුණත් ඒක අතාරින්න මෙපා. මොකද ඔයා ඒ කරන කැපකිරීම වලට වටිනාකමක් හම්බ වෙන දවසක් අනිවාර්යෙන්ම තියෙනවා. මේ දවස් ටිකේම මම කොහොම හරි පුංචි වෙලාවක් හරි අන්තිමට රෑ චූටි වෙලාවක් හරි හොයා ගන්නවා මේ ඉංග්‍රීසි වැඩ ටික කරන්න. ඔතෙන්දී දැන් මම මේ කරන්නේ කලින් පාඩම් කරලා තියෙන වචනත් එක්කම ආයෙමත් මතක් කරගෙන යන එක. එතකොට මම ඔය කලින් ඇත්තටම දන්නේවත් නැති වචන
හැබැයි ඒවා දැන් සිංහල තේරුමයි ඉංග්‍රීසි වචනේ එක්ක ලියාගෙන ඒව පාඩම් කරගෙන යන නිසා මට ඒක දැනෙනවා කලින්ට වැඩිය චූටි වචන ප්‍රමාණයක් මන් දන්නවයි කියලා. ඒ විදිහට මම මේ කරගෙන යන වැඩේ පුංචිම හරි ප්‍රෝග්‍රස් එක ගැන බලලා ඒකෙන් මම ලබාගෙන තියෙන චූටිම හරි දෙයක් ගැන සැටිස්ෆයි වෙද්දී ආයි ඒ කරගෙන යන වැඩේ ඉස්සරහට කරගෙන යන ලොකු මොටිවේෂන් එකක් හැදෙනවා. ඒක ඔගොල්ලෝ පාඩම් කරන ඒවටත් යොදා ගන්න පුළුවන් දෙයක්. අපි මේ කරගෙන යන වැඩෙන් අපිට ලැබෙන දෙයක් තියෙනවානේ. මම මේ ඉංග්‍රීසි වචන ටික පාඩම් කරගෙන යද්දී ඒ වචන මම දැනගන්නවා. මගේ වොකැබුලරි එක වැඩි වෙනවා. ඒක මට දැනෙද්දී තව ප්ලස් පොයින්ට් එකක් වෙනවා. මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මොටිවේෂන් එකක් හැදෙන්න වගේම කම්මැලි නැතුව ඒ වැඩේ කරගෙන යන්න. අනිත් එක තමයි මම මගේ සබ්ජෙක්ට් A level වලට කරපු ඒ වගේ වැඩ කරේ කොහමද කියලා සාමාන්‍යයෙන් මැසේජ් එද්දී හරි මේ වීඩියෝස් වලදීත් ගොඩාක් අය අහන දෙයක්. ඒ හැමෝටම මම ආයේ මුලින් ඉඳලා මම මෙහෙම කරේ කියලා දෙන්න යන්නේ නැත්තේ. මම මේ හැම එකක්ම වෙන වෙනම මම කරපු සබ්ජෙක්ට් තුනට අදාළව පොඩි වීඩියෝස් කරලා තියෙනවා. ඔයගලොන්ට අයිඩියා එකක් අරගෙන ඒව උදව් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. thank you අදත් අන්තිම වෙනකන් මාව අහගෙන බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම.